Congo Basin, local legends speak of Mokele Mbembe, a creature said to resemble a long-necked dinosaur. Described as living deep in the rivers, sightings have been reported for over a century. Is it possible that dinosaurs still walk the earth, or is it just folklore? Explore the mystery of Mokele Mbembe and decide for yourself. Kuja kwenye kando ya mto na akija, sisi wavuvi tunaweka video zetu hapa na watuvui. Of Central Africa. It is described as a large, long-necked, hippopotamus-like creature. The legend of Mokele Mbembe has been reported by local indigenous populations in the region for centuries. Descriptions of the creature typically depicted as being 30 to 50 feet long, with a long, flexible neck, small head, and a large, rounded, hippo-like body. It is often compared to a sauropod dinosaur, such as Apatosaurus or Brachiosaurus. There have been numerous expeditions over the years that have attempted to find evidence of Mokele Mbembe, but none have conclusively proven its existence. Sightings and reported encounters have been documented, but no definitive physical evidence. සුබ දවසක් වේවා මිත්‍රවරුනි. ඉතින් අපි නැවතත් වීඩියෝ එකකින් හමු වුණා. අද මම ඔය කට්ටියත් එක්ක කතා කරන්න යන්නේ ඉතාමත් රසවත් මාතෘකාවක් ගැන. මම ඔයාලගෙන් ඉල්ලා හිටනවා මේ වීඩියෝ එක මුල සිට අගටම බලන්න කියලා. මොකද මැදින් බලලා තීරණයක් ගන්න එපා. අවසාන වෙනකම් බලන්න. ඔබ සහ මම අපි සියලු දෙනාම දන්නවා මේ ලෝකේ ඩයිනෝසරයන් වඳ වෙලා දැන් අවුරුදු මිලියන ගාණක් වෙනවා කියලා. හැබැයි ඔබට කවුරු හරි කිව්වොත් ඔබ විශ්වාස කරනවද මේ ඩයිනෝසරයන් සියල්ලම වඳ වුන්නේ නැහැ. එහි එක පුරුකක් තාම ජීවත් වෙනවා කියලා. පොඩ්ඩක් ඉන්න. මේක ටිකක් හිතන්න අමාරු වැඩ. එහෙම ජීවත් වෙනවා නම් අපිට හම්බෙන්න ඕනේනේ. අපිට පේන්න ඉන්න ඕනේනේ. ඔව් මිත්‍රෝනි. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අප්‍රිකානු මහද්වීපයේ අදටත් ජීවත් වෙන ගෝත්‍රික ජනතාවගෙන් බහුතරයක් පිළිගන්නවා එහා සමානව වඳ වී ගියායයි සැලකෙන ඩයිනෝසරයන්ගෙන් පැවතෙන එක පුරුකක් අදටත් අප්‍රිකානු මහද්වීපයේ ඝන වනාන්තරවල සැඟවිලා ජීවත් වෙනවා කියලා. මෙයාට ඒ කට්ටිය කියන්නේ මකාලි මෙම්බේ කියලා. එතකොට මෙයා ගැන අපි කොහෙවත් දැකලා නැහැනේ. අපිට පේන්න නැහැනේ කොහෙවත් එහෙම කෙනෙක්. ඔව් එතෙන්දි තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. හැබැයි මෙයා නැහැයි කියලා අපිට 100% කියන්නත් බෑ. ඉන්නවයි කියලා 100% කියන්නත් බෑ. ඇයි ඒ අපිට ජීවමානව මෙයා තාම අල්ලගන්න බැරි වුණා. සහ ජීවමානව හරියටම වීඩියෝ ක්ලිප් එකක් තාම කාටවත් ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ මකාලි මෙම්බේ කියන මේ සතා අප්‍රිකාවේ ඝන වනාන්තර අදටත් සැඟවිලා ජීවත් වෙනවා කියලා අප්‍රිකාවේ ගෝත්‍රික ජනතාව වගේම බොහෝමයක් විද්‍යාඥයන් පිළිගන්නවා. ප්‍රශ්නයකට තියෙන්නේ ඔයාටයි මටයි තාම මෙයාව ඇහින් දකින්න බැරි වෙච්ච එක විතරයි. හරි. බලමු පියවරෙන් පියවර මොකද්ද මේ කතාව? ඇත්තටම මෙහෙම සතෙක් ඉන්නවද? නැත්තම් මේක මිත්‍යාවක්ද? ඔය කට්ටිය දන්නවා මේ ලෝකයේ ගොඩාක් මත තියෙනවා එක එක සතුන් ජීවත් වුණා අදටත් ජීවත් වෙනවා සහ එක එක මිත්‍යා මතත් එක්ක ගොඩ නැගුණු අద్భుත සතුන් ගැන ලෝකයේ නොයෙක් ප්‍රදේශවල කතා වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් චීනයේ මකරු ගැන කතා වෙනවා. එතකොට අපි ගලමු එංගලන්තයේ නෙසී ගැන කතා වෙනවා, බිග් ෆුට් ගැන කතා වෙනවා, ඇමරිකාවේ යටි ගැන කතා වෙනවා, ඉන්දියාවේ. එතකොට ලංකාවෙත් කියනවනේ අපි බොහොම දේවල්. අපි නීට්ටයව ගැන කියනවා. හැබැයි කවුවටත් කියන්න බෑ මේ කාටවත් කියන්න බෑ මේ 100%ක් මේ කට්ටිය නෑ කියලා. මොකද නෑ කියලා කියන්න බැරි. ඒ දැකපු කට්ටිය හම්බෙන කට්ටිය අවුරුදු 100 ගාණක් අවුරුදු 1000 ගාණක් තිස්සේ මේ කතාව ගෙනියනවා ඉස්සරහට. දවසින් දවස තොරතුරු අලුත් වෙනවා. විද්‍යාඥයන්ට පරීක්ෂකයන්ට ජීවග්‍රහයන් අල්ලගන්න පුළුවන් වෙච්ච දවසක තමයි ඇත්තටම අපිට පිළිගන්න වෙන්නේ 100%ක් මේ කට්ටිය ඉන්නවා කියලා. අනික් කාරණාව තමයි අදටත් ලෝකේ අවුරුද්දකට එක්කෙනෙක් දෙන්නෙක් අලුත් ජීවීන් සොයා ගන්නවා. හම්බෙලා නැහැ මීට කලින් අලුතෙන් හොයා ගන්නවා සහ මීට කලින් වඳ වුණායයි සැලකෙන කට්ටිය නැවතත් දකිනවා. ඉතින් අපි කාටවත් කියන්න බෑ මේ කතාව බොරුයි කියලා. හරි. අපි පියවරෙන් පියවර යන්. කවුද මේ මකාලි මෙම්බේ? මෙයා කොහෙද ඉන්නේ? මෙයා කවුද දැකලා තියෙන්නේ? මේ කොහොම සතෙක්ද?
ඇයි මම මුලින්ම කිව්වේ මේ අපි වඳ වී ගිය ඩයිනෝසරයෙක් හා සම්බන්ධ වෙනවා කියලා? අපි ඒ කතාවට පස්සේ මේ මකාලි මෙම්බේ ගැන කතා කරන්න කලින් මට යන්න වෙනවා අප්‍රිකාවෙන් යුරෝපෙට. මේ කතාව අපි මුලින්ම පටන් ගන්න ඕනේනේ. නැත්තම් මේ මුල මැද අග හරියට ගැලපුණ නැත්තම් මේක කතාව පැහැදිලි වෙන්නේ නැහැ. හරි. පොඩ්ඩක් යුරෝපෙට ගිහිල්ලා ඊට පස්සේ එමු අප්‍රිකාවට. ඇයි මම යුරෝපෙට යන්නේ? ඔයාලා දන්නවා යුරෝපීය ජාතිකයන් 1500 ගණන් වල 400 ගණන් වල ඉඳලා මුහුදු ගමන් ආරම්භ කරලා ඒ කට්ටියගේ යටත් විජිත එක ලෝකයේ එක ප්‍රදේශවල තියෙන සොයා නොගත් සහ ඒ වෙනකන් ගවේෂණය නොකළ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් ආක්‍රමණය කරලා ඒ රටවල් වල සම්පත් ලබාගෙන එයාලගේ ආර්ථිකය දියුණු කරගන්න ලෝකේ වෙළඳාම දියුණු කරගන්න සෑහෙන කාලයක් තිස්සේ ලොකු තරඟයක් තිබුණා. මේක 1400 ගණන් වල 500 ගණන් වල ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ කොන්ස්ටාන්තිනෝපලය බිඳ වැටුණාට පස්සේ තමයි මේක පටන් ගත්තේ. එතකොට මේකට මුල් වුණා ඉංග්‍රීසි ජාතිකයන්, ලන්දේසි ජාතිකයන්, ප්‍රංශ ජාතිකයන්, පෘතුගීසි ජාතිකයන්, ජර්මන් ජාතිකයන්. ඉතින් මෙයාලට ලොකු තරගයක් තිබුණා ලෝකේ නව බිම් කඩවල් සොයා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේ මම කතාවට යන්නේ යුරෝපයේ ජර්මනියට දැන්. ජර්මනියේ හිටියා ඔටෝමන් බිස්මාර්ක්. ඔටෝ ප්‍රින්ස් ඔෆ් බිස්මාර්ක්. මෙයා තමයි මේ ජර්මනිය මේ නූතන ජර්මනිය ගොඩ නැගුවේ. මෙයා තමයි මේ ජර්මනිය පළවෙනි චාන්සලර්. මෙයා 1815 ඉඳන් 1815 මතකයින් දවස 1815 අවුරුද්ද 1815 ඉඳන් 1898 වෙනකන් ජර්මනියේ චාන්සලර් විදියට කටයුතු කළා. ඉතාමත් බලවත් පාලකයෙක්, ඩික්ටේටර් කෙනෙක්. ඉතින් මෙයාගේ බලය සහ එයාගේ තියෙන උනන්දුව කැපවීම මත ජර්මනිය ඉතාමත් දියුණු රාජ්‍යයක් බවට පත් වුණා. ඉතින් මෙයාලා යුරෝපයේ බලය පතුරවලා එයාලගේ භූමිය වඩාත් පුළුල් කරලා අනික් රටවල් වාගේම මුහුදු ගමන් පටන් ගත්තා. එයාලත් දකුණු ඇමරිකාව පැත්තට, ආසියාව පැත්තට, එතකොට ඕෂනේෂියාව පැත්තට ගොඩාක් පැතිවලට ගියා මෙයාලගේ නව බිම් කඩවල් සොයාගෙන. හැබැයි මෙයාලට පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ කාලේ මුහුදු බලය, මුහුදේ නාවික බලය ඉතාමත් ශක්තිමත්ව තිබුණු බ්‍රිතාන්‍යයන්ත් එක්ක තරග කරන්න මෙයාලට පොඩ්ඩක් අපහසු වුණා. මොකද එයාලගේ නාවික බලය ඉතාමත් බලවත්. ඉතින් මෙයාලා පෙරදිගට ඇවිල්ලා, ඒ කියන්නේ මේ ආසියාව පැත්තට ඇවිල්ලා බැලුවා මේ පැත්තේ ටිකක් අමාරුයි වැඩේ කරන්න. අනිත් පැත්තට ගියා. මොකද බ්‍රිතාන්‍යයන් හිටිය ආසියාව පැත්තේ. අනිත් පැත්තට ගියාම ප්‍රංශ ජාතිකයෝ දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව පැත්තට ප්‍රංශ ජාතිකයෝ ගොඩක් දුරට තල්ලු වෙලා තිබුණා. ඉතින් මෙයාලට තිබුණු ලාස්ට් ඔප්ෂන් එක තමයි අප්‍රිකානු මහද්වීපය පැත්තට හැරෙන එක. ඉතින් ජර්මනිය ඊට පස්සේ ටිකෙන් ටික අප්‍රිකානු මහද්වීපයේ තියෙන මේ වෙනකොට එංගලන්තයත් ප්‍රංශයත් වෙනත් රටවලුත් පය නොගහපු බිම් කඩවල් ටිකෙන් ටික අල්ලගන්න පටන් ගත්තා. 1884 වෙනකොට ජර්මනියට පුළුවන් වුණා ඉතාමත් විශාල අධිරාජ්‍යයක් ගොඩනගන්න. එතකොට 1884 වෙනකොට ජර්මන් අධිරාජ්‍ය තමයි ලෝකේ තුන්වෙනියටම විශාලම අධිරාජ්‍යය. පළවෙනි එක තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය, හිරු නොබසින අධිරාජ්‍ය, දෙවෙනි එක ප්‍රංශ අධිරාජ්‍ය, තුන්වෙනියට තිබුණේ ජර්මනිය. මොකද ජර්මනිය ඒ වෙනකොට අප්‍රිකාවේ විශාල බිම් කඩවල් ප්‍රමාණයක් අල්ලගෙන තිබුණා. මේ තියුණු දේවල් වලට මුල් වුණේ ඔටෝමන් බිස්මාර්ක් කියන පාලකයා. මේ විදිහට මෙයාලා අප්‍රිකාවේ බලය අතුරුවාගෙන ගිහිල්ලා මධ්‍යම අප්‍රිකාව, දකුණු අප්‍රිකාව, උතුරු අප්‍රිකාවේ හැම ප්‍රදේශයකම පුළුවන් විදිහට මෙයාලා මුහුදු බඩ පළාත් අල්ලගෙන ටික මෙයාලගේ බලය රට ඇතුළට ව්‍යාප්ත කළා. ඒ අතරතුර ඒ රටවල් තිබිච්ච රත්තරන්, ඩයමන්ඩ්, ඒ කියන්නේ දියමන්ති සහ වෙනත් ගොඩාක් මේ ස්වාභාවික සම්පත් එයාලගේ රටට අරන් ගිහලා ජර්මනිය ඉතාමත් බලවත් රාජ්‍ය බවට පත් කරමිනුයි පැවතුනේ. 1913 ඔය වර්තමාන කැමරූන් කියන රට ආශ්‍රිතව ජර්මනියේ ඉතාමත් බලවත් විදිහට යාරියේ බලය පතුරවලා තිබුණා. එතකොට 1913 දී ලුඩ්වින් ෆ්‍රෙෂර් කියන ජර්මන් කැප්ටන්ට එයාලගේ බර්ලින් වලින් කියන්නේ ජර්මනියෙන් එයාට අණක් ලැබෙනවා මේ ප්‍රදේශය සම්පූර්ණම සර්වේ එකක් කරන්න. ඒ කියන්නේ මැනුම් කටයුතු කරන්න කියලා, මැනුම් කටයුතු කරලා මේ සිතියම් ගත කරන්න කියලා. එයාට ඇත්තරම පැවරුනේ මේ ඒ ජල ප්‍රවාහන පද්ධතිය ගංගා ආශ්‍රිතව
තියෙන භූමි කඩවල් පරීක්ෂා කරලා ඒවා මේ සිතියම් ගත කරලා මුහුදේ ඉඳන් රට ඇතුළට කොච්චරක් දුරට මෙයාලා යාත්‍රා ගමන් කරන්න පුළුවන්ද? ඒ රිසෝසස් ගේන්න පුළුවන් ඒ මාර්ග සොයාගන්න ඒ වගේ තාමත් බාහිර දූරේ කාර්යයක් තමයි මෙයාට බාර වුණේ. මොකද ඒ වෙනකොට මේ ප්‍රදේශයේ ඝන කැලෑවල් වැසි වනාන්තර ජීවිතයට මිනිහෙක් පය තිබිලා සොයාගත්තේ නැති ප්‍රදේශ තමයි මෙයාට දුන්නේ සිතියම් ගත කරන්න. ඉතින් මෙයා තමත් දක්ෂ අති දක්ෂ නිලධාරියෙක් කියලා කියනවා. ඒ හින්දා තමයි මෙයාට මේ වැඩේ බාර දීලා තියෙන්නේ. ඉතින් මෙයා මේ කියන විදිහට මේ සර්වේ එක කරන්න කලින් ප්‍රී ප්ලෑන් කරනවා. ඒ කියන්නේ එයාට අවශ්‍ය කරන සම්පත් ටික එකතු කරනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය මිනිස්සු හොයා ගන්නවා. ඒ කියන්නේ ජර්මන් ජාතික විශාල ප්‍රමාණයක් ගෙන්න ගන්නවා. දැන් මේ ජර්මන් ජාතික විශාල ප්‍රමාණයක් ගෙන්න ගත්තට ඔයාලා දන්නවා මේ වගේ සර්වේ එකක් කරනකොට ඒ කට්ටියට අදාළව එයාලගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ ගෙන යන්න ඕන කරන කෑම බීම කූඩාරම් ටෙන්ට් දැන් අද වගේ ඒරියල් ෆොටෝග්‍රාෆ් සැටලයිට් ඉමේජ් Google වගේ නෙමෙයි ඔයාලා දන්නවා මේ කාලේ 1913 වගේ වෙන කාලේ මේ මැපින් කරනවා කියන එක මේ ලේසි වැඩක් නෙමෙයි. ඒ තැන් වලට ෆිසිකලි යන්න ඕනේ. ගිහිල්ලා තමයි මැනලා තමයි කියන්න ඕනේ. මොකද අඩියක් ගානේ ඔය ඒ දවස්වල තිබු මේ සර්වේ ඩිපාර්ට්මන්ට් වල මිනිඳුර දෙපාර්තමේන්තුව වල වැඩ කරපු කට්ටිය යන්න ඕනේ දෙන්න. ඉතින් මේ හින්දා මේ සම්පත් ගෙන යන්න මේ කෑම බීම කූඩාරම් උපකරණ ගෙන යන්න මේ එයාලා ගොඩාක් දුරට try කරනවා මේ local මේ කියන්නේ ස්වදේශිකයන් මෙයාලගේ crew එකට ගන්න. ඉතින් මෙයා මේ recruiting පටන් ගන්නවා. මෙයාට ඉන්නවා මේ translate කරන්න කට්ටිය. ඒ translate කරන කට්ටිය මේ ගෙන්නගෙන එයාලා මාර්ගයෙන් මෙයාලා recruit කරන්න පටන් ගන්නවා මේ locals ලා. ඒ කියන්නේ මේ ස්වදේශිකයෝ. මේ කැමරූන් ආශ්‍රිතව. මොකද එයාලා තමයි පාරවල් දන්නේ, එයාලා තමයි කාලගුණය ගැන දන්නේ, එයාලා තමයි දේශගුණය දන්නේ, එයාලා තමයි කොහෙන්ද යන්න ඕනේ, කොහොමද ඉන්න ඕනේ, ඒ වගේ ගොඩක් දේවල් දන්න හින්දා මේ ස්වදේශිකයන් රැගෙන යාම ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක් බවට පත් වෙලා තිබුණේ ඒ කාලේ. ඉතින් මේ විදිහට මේ ස්වදේශිකයන් මදව ගන්නවා. මදවගෙන මෙයා සෑහෙන ප්‍රමාණයක් මේ කියන විදිහට 200ක් 250ක් විතර මෙයා රැස් කරනවා. රැස් කරලා මෙයාලට කියනවා මේක තමයි අපේ ටාස්ක් එක. මේක තමයි අපි බ්‍රීෆින් කරනවා. මේ අපිට යන්න තියෙන්නේ මෙන්න මේ විදිහට සර්වේ එකක් කරන්න. එතකොට මේ සර්වේ එක කරන්න අපි ප්ලෑන් කරලා තියෙනවා මෙන්න මේ දවස්වල. ඉතින් ඔයාලට තියෙන රාජකාරී සහ ඔයාලා කළ යුතු දේවල් මෙන්න මේ දේවල් කියලා කියනවා. මේ අවස්ථාවේ මෙයා කියනවා මෙයාගේ ප්‍රධාන ඔබ්ජෙක්ට් එක ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ සනාගා කියලා ඔයා බලන්න මැප් එකේ තියෙනවා කැමරූන් වල දිග ගංගාවක් ඒ අප්‍රිකා මහද්වීපයේ මැද ඉඳන් මුහුදට වැට සනාගා රිවර්. මේ සනාගා කියන ගංගාව දිගේ තමයි මෙයාගේ මේ සර්වේ එක පටන් ගන්න යන්නේ. බෑ මිත්‍රවරුනි මෙන්න මෙතෙන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. මේ සනාගා ගඟ දිගේ උඩට යනවා කියලා කියපු වෙලාවෙම මේ ගොඩාක් කට්ටිය මේ බඳවගත්ත ගොඩාක් ස්වදේශිකයෝ මේ ජොබ් එක අතහැරලා යනවා. මේ කට්ටිය කියනවා නෑ අපිට එන්න බෑ. අපි කැමති නෑ මේ වැඩේට. අපි මේ සනාගා මේ රිවර් එකත් එක්ක මේ ගඟ දිගේ උඩට යන වැඩේට අපි සහයෝගය දක්වන්නේ නෑ. ඊට පස්සේ මෙයා කියනවා මෙයා හිතනවා මෙයාට සමහර විට මේ මම ගෙවන මුදල ප්‍රශ්නයක් ඇති කියලා මෙයා මේක වැඩි කරනවා. ඩබල් කරනවා කියලා කියනවා. මම වැඩ වැඩිපුර ගෙවනවා දෙපාරක් ගෙවනවා මේ දෙගුණයක් ගෙවනවා කියනවා. ඒත් බෑ කියනවා. ඊට පස්සේ මෙයා ස්වදේශිකයෝ ඇයි මේ මෙච්චර මේක රිෆියුස් කරන්න කියලා කල්පනා කරලා මෙයාගේ මේ පරිවර්තකයෝ භාෂා පරිවර්තකයෝ ගෙනල්ලා අහනවා මේ අහන්න ඇයි මේ කට්ටිය බෑ කියන්නේ මෙච්චර. ඊට පස්සේ මෙයා අහනකොට ඒ ස්වදේශිකයෝ කියනවා බෑ අපිට බෑ මේ වැඩේට මේ අත ගහන්න. මොකද මේ මකාලා මෙම්බේ ඔය ගඟ දිගේ ඉන්න උඩට අපි කැමති නෑ එයාත් එක්ක ෆේස් කරන්න. එයා අපිව දකින්න කැමති නෑ. මොකද මේ අපි එයාගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නේ. ඒ හින්දා එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. අපි මේ පැත්තට යන්න කැමති නෑ කියලා. එතකොට මේ කල්පනා කරනවා කවුද මේ මකාලා වෙන්නේ? ඒතර මෙයා අහනවා මේ මොන වගේ සතෙක්ද? නෑ ඉස්සෙල්ලා මෙයා සතෙක් කියලා දන්නෙත් නෑ. ඊට පස්සේ කට්ටියත් එක්ක කතා කරනවා තමයි දැනගන්නේ මේ අමුතු සතෙක් කියලා. ඊට පස්සේ මෙයා අහනවා මේ අලියෙක්ද? ඒ කියන්නේ අලි විශේෂයක්ද? නැත්නම් මේ සිංහ වර්ගයක්ද? නැත්නම් මේ රයිනෝසිරස් හිපොපොටේමස් ඒ වගේ ජීවීන්ද? මොකද ප්‍රශ්නේ කියලා අහනවා. එතකොට මේ ස්වදේශිකයන් කියනවා ඔය අලි රයිනෝසිරස් හිපොපොටේමස් අපි හැමදාම දකිනවා. අපි ජීවිතේ කොටසක් එයාලත් එක තමයි අපි ජීවත් වෙන්නේ. මේ මකල් මෙම්බේ කියන්නේ එහෙකින් එක්කෙනෙක් නෙමෙයි. අපි එයාව දකින්න කැමති නැහැ. අපිට ඒ හින්දා මේ වැඩේට එන්න බෑ කියලා. ඊට පස්සේ ටිකක් මේ වැඩේ පොඩ්ඩක් ඩිලේ වුණා කියලා කියනවා. වැඩේ පොඩ්ඩක් පස්සට දාලා මේක මෙයා කල්පනා කරනවා කොහොමද මම මේක රිකවර් කරන්න කියලා. ඇත්තට මෙයා ඊට පස්සේ පටන් ගන්නවා මේ
සර්වේ එක මේ අර ඩිලේ කරලා ඒ ඉන්න කාල පරිච්ඡේදයේ මේ මකාල මෙම්බේ කියන සතා ගැන මෙයා මේ ස්වදේශිකයන් එකින් එක අහනවා. මේ කවුද මේ ඔයාලා මේ ඇයි මෙච්චර මේ සතාට කැමති නැත්තේ? මේ මෙයා හානි කරයිද? නැත්තම් මේ ලෝකේ කොහෙවත් දැකමුද නැති සතෙක් කොහොමද මෙතන ඉන්නේ? ඔය ආකාර වශයෙන් මෙයා ප්‍රශ්න කරනවා මේ එන්න ස්වදේශිකයන්ගෙන්. ඊට පස්සේ මේ කට්ටිය කියනවා මේ සතා මේ අපිට හැමතිස්සෙම දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි අහම්බෙන් අපිත් දැකලා තියෙනවා. ඉතින් අපි try කරනවා එයාගෙන් අපි උත්සාහ කරනවා එයාගෙන් ඈත් වෙලා ඉන්න. මේ ස්වදේශිකයෝ කියන විදිහට මේ සතාගේ මේ දුඹුරු අලු ඒ මිශ්‍ර හමක් තමයි තියෙන්නේ. මේ හම මේ අර කිඹුලන්ගේ වගේ ඝනකම හමක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයාලට මතක ඇති ඔය මේ මාළුන්ගේ තියෙන කියන්නේ කොරපොතු නැතු මේ කියන්නේ කොරපොතු නැති මාළු ඉන්නේ අර හම ලිස්සන විදිහේ මාළු జాති. ඒ වගේ මේ ඊටාම සුමුදු හමක් තමයි මෙයාට තියෙන්නේ දුඹුරු කළු පහට හුරු ඒ කියන්නේ සාමාන්‍ය කිව්වොත් සර්පෙක්ගේ වගේ හමක් තමයි තියෙනවා කියන්නේ. එතකොට මෙයාලා කියනවා මේ වැඩුණු අප්‍රිකානු අලියෙක් විතර ලොකුයි මේ සතා. ඒ වගේම මේ සතාගේ තියෙන ඉතාමත් නම්‍යශීලී දිග බෙල්ලක්. උස්ස දිග බෙල්ලක් තියෙනවා. ඒක කෙරවලේ තමයි පොඩි ඔලුවක් තියෙන්නේ. ඒ කියන්නේ දිග බෙල්ලක් තියෙනවා. මේ කඳ කොටස අප්‍රිකානු අලියෙක්ගේ වගේ මේ කොට ඉතාමත් දිග නැති මේ කොට කකුල් හතරක් තියෙනවා. ඒකට හා සරලන දිග නැට්ටක් තියෙනවා. මේ සතා ඉතාමත් නම්‍යශීලී කියනවා මේ ටට්ටක් ගාලා එහෙට මෙහෙට හැරෙන්න පුළුවන් කියනවා සර්පෙක්ගේ වගේ. එලා කියනවා මේ අඩිය තිබ්බහම මේ අලියෙක්ගේ වගේ ලොකුවට වදිනවා මේ ෆුට් ප්‍රින්ට් එක. හැබැයි මේ පොඩි ඇඟිලි වගේ ඉස්සරහින් පොඩක් වෙන් වෙලා තියෙනවා මේ අලියෙක්ගේ නෙමෙයි. මොකද අලියන්ගේ ඇඟිලි වෙන් වෙන්නේ නැහනේ. ඒ හින්දා ඒ විදිහට තමයි මෙයාලා මේ කියන්නේ මේ විස්තර කරගෙන යනකොට මේ සතා මෙන්න මේ වගේ කියලා. ඊට පස්සේ මෙයාලා කියනවා ගොඩාක් දුරට ওই ගංගාවල මේ වංගු වල ඒ කියන්නේ ওই වක්කලන් වගේ තියෙන තැන්වල මේ ඇතුලේ මඩ අස්සේ මේ පොඩි ගුහා අස්සේ මෙයා ඉන්නවා. ඒ වගේම දවල් කාලටත් මෙයා එළියට එනවා. එළියට ඇවිල්ලා ඒ ගම් ඉවුරවල වල ඉන්නවා මෙයාලා දැකලා තියෙනවා. මේ බොහෝ දුරට රැයට තමයි එළියට එන්නේ. හැබැයි දවල් කාලෙත් අපි දැකලා තියෙනවා මේ ජලයේ වතුරේ මේ ජලයේ ගොඩබිම දෙකේම ඉන්නවා. ඒ වගේම මේ අර මාෂ්ලෑන්ඩ් කියලා තියෙන වගුරු බිම්. එයා හරි කැමතිලේ මඩත් සමග තියෙන වතුරේ වගුරු බිම් වල ජීවත් වෙන්න. ඉතින් මේ එතකොට මේ දැන් මේ කියන විස්තර අනුව දැන් මෙයා කල්පනා කරනවා දැන් මේ ඇත්තටම මේක මේ අදාහ ගන්න බැරි දෙයක්. දැන් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? මෙහෙම සතෙක් ඉන්නවා කියන්නේ බෑ. මේ මිනිස්සු බොරු කියනවා ඇති. ඊට පස්සේ මෙයා කරන්නේ මිනිස්සු වෙන් කරනවා. කණ්ඩායම් වශයෙන් ඉන්න ටීම් එක වෙන් කරලා කීප දෙනා මේ කියන්නේ මුහු වෙන්නේ නැතුව ඈතින් තියලා එක එක්කිනාගෙන් අහනවා. ඔය කියනකො සාමාන්‍ය දැන් එයා කියන එක විදිහක්. මේ විදිහට මම දැක්කේ. තව එක්කෙනෙක් කියනවා නෑ මම දැක්කේ නැහැ. මම අපේ මෙන්න මෙයා අපේ තාත්තා හරි සීයා හරි දැකපු හින්දා තමයි එයා තමයි මට කිව්වේ. තව එක්කෙනෙක් කියනවා මම දැක්කා හැබැයි මම දැක්කේ මේ විදිහට. ඔන්න ওই විදිහට එයාලා දැකපු කෝණ වලින් තමයි මෙයාව විස්තර කරන්නේ. මම දැක්කේ අතෙන්දි. හැබැයි අනික එකනා කියන්නේ මම දැක්කේ ඔතෙන්දි නෙමෙයි. මම දැක්කේ මෙන්න මෙතෙන්දි. ඒ වගේ මේ විවිධ ස්ථානත් කියනවා. විවිධ හැඩරුව ඒ කියන්නේ බලපුවාම හැම පැත්තෙම එකතු කරලා බලපුවාම එකම සතෙක් ගැන තමයි මේ කියන්නේ. ඔන්න ওই විදිහ විස්තරයක් තමයි මෙයාට මේ සර්වේ කරන මේ අපේ මිනිඳුරු මහත්මයාට මේ ලුඩ්වින් මහත්මයාට හම්බෙන්නේ. ඉතින් මෙයා මේ ගැන විස්තරයක් ලියනවා ඉස්සෙල්ලාම. මේ සම්පූර්ණයෙන්ම මෙයා මේ ගැන පුළුල් වාර්තාවක් හදනවා. මේ සතා ගැන මේ විදිහට. ඒකට මෙයාලා කියනවා මේ සොදේශී කියන මෙයා මේ ගොඩක් මස් කන්නේ නැහැ. මෙයා හරි කැමති මේ ගස්වල තියෙන දේවල් තමයි මේ ඇවිල්ලා මේ ගොඩ බිමට ඇවිල්ලා කන්නේ. මේ ගොඩක් ෆංගස් කනවා. ඒ කියන්නේ ඔය මේ වතුරේ තියෙන ජලජ මේ පැල ඇටි ඒ වගේම එළියට ඇවිල්ලා ගස්වල තියෙන කොළ කනවා. ඔයාලා දන්නවා අර මේ ලියානා කියන්නේ ඔය නුග ගස් වගේ අර පහළට රැහන් එල්ලෙන ගස් జాතියක් තියෙනවා ඔය අප්‍රිකානු මහද්වීපේ. ඒ ගස්වල තියෙන රැහන් ඒ කොළ ඒවා තමයි වැඩිපුර කන්නේ කියලා තමයි මේ ස්වදේශීය ජනතාව කියන්නේ. එතකොට මේකේ මෙයා මේ සම්පූර්ණ වාර්තාවක් හදලා මේ ජර්මනියට යවනවා. මෙයා මේ සර්වේ එකක් කරනවා බොහෝම අකමැත්තෙන් මේ කට්ටියව කැමති කරවගෙන මෙයා යනවා. මෙයාට ලොකු මනාවක් තිබුණා මේ සතාව හම්බෙයි නැත්නම් ඇහෙන් බලා ගන්න. හැබැයි එයා කියලා තියෙනවා එයාට එයාව ඒ සතාව හම්බුන්නේ නැහැ. මගදී මේ අඩිපාරවල් සහ
ඒ ස්වදේශිකයන් කියපු තැන් එයා හම්බෙලා තියෙනවා මෙන්න මෙතන හිටිය ඒ සමහර තැන්වල ෆුට්ප්‍රින්ට් තිබිලා තියෙනවා. හැබැයි ඒවා හරියටම මෙයාට පැහැදිලිව බලා ගන්න බැරි වෙලා තියෙනවා. මෙයා කියනවා ගමෙන් ගමට යනකොට ගමෙන් ගමට මේ ගමේ ඉඳන් ඊළඟ ගමට එයා කියනවා ගොඩාක් දුරයි. කිලෝමීටර් 30ක් 40ක් 50 ගියම තමයි ඊළඟ ගම තියෙන්නේ. ඒ ගමෙත් ඒ කතාවම දන්නවා එයාලා. එයාලත් කියනවා මේ හරියට හිටියා. ඊළඟට තව කිලෝමීටර් 100ක් 200ක් ගිහිලත් හම්බෙනවනේ සමහර ගම්. උදකලාව තියෙන ගෝත්‍රික ගම් ඒවා කිසිම සම්බන්ධයක් නැහැ බාහිරත් එක්ක. හැබැයි එයාලත් කියනවා මෙහෙම සතෙක් හිටියා කියලා. ඔන්න ඔය වගේ ලොකු විස්තරයක් මෙයා මේ ජර්මන් අධිරාජ්‍යයට යවනවා මේ හා සම්බන්ධව. ඔය මෙයා මේ රිපෝට් එක යවන්න කලින් 1911 ජර්මන් ඇඩ්වෙන්චර් කෙනෙක් ඉන්නවා මේ ලෙෆ්ටනන්ට් පෝල් ග්‍රාට්ස් කියලා කෙනෙක්. එතකොට මෙයා මේ පෝල් ග්‍රාට්ස් කෙනා මේ විදිහටම මේ රිපෝට් එකක් යවලා තියෙනවා මෙයාට කලින්. හැබැයි එයාගේ විස්තරය එච්චර සවිස්තරාත්මක නැති හින්දා ඊට මේ මොකද 1911 යවුවත් ඒක අච්චරම සවිස්තරාත්මකව දීලා නැහැ. හැබැයි එයාත් විස්තර කරලා තියෙනවා මේ ලෙෆ්ටනන්ට් පෝල් ග්‍රාට්ස් කියලා තියෙනවා මේ ජර්මන් අධිරාජ්‍යයට ඇවිල්ලා තිනවා මේ මම ඉන්න කලාපේ මෙහෙම සතෙක් ගැන මිනිස්සු කතා වෙනවා. මෙයා ඉඳලා තියෙන්නේ නෝර්ත් සැම්බියා වල. කියන්නේ නෝර්ත් සැම්බියා මම ඔයාලට පෙන්නන්නම් මේ මැප් එකේ. ඒ නෝර්ත් සැම්බියා කියන ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ගෝත්‍රික ජනතාවන් මේ ගැන සතෙක් ගැන කතා කරනවා කියලා. හැබැයි මෙතන විශේෂ කාරණයක් තියෙනවා. මෙයා කියනවා මෙයාගේ වාර්තාවේ මම එක්කෙනෙක්ව දැක්කා මං එයාට වෙඩි තියන්න බොහොම උත්සාහයක් ගත්තා මට ඒක කරගන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ එයා ඇසින් දැකලා තියෙනවා. එයා ලියලා තියෙන්නේ එයාගේ ඇසින් දැකපු වාර්තාව තමයි එයා කියලා තියෙන්නේ. එයාත් කියලා තියෙන්නේ අර ඉස්සල්ලා පෙර කියපු විදිහම හැඩරුව තමයි එයාත් කියලා තියෙන්නේ. එයාට තියෙන්නේ එයා කියන්නේ මට මේ වෙඩි තියාගන්න බැරි වුණා මෙයාට කියන කතාව තමයි මෙයා කියලා තියෙන්නේ. මේ පුරාවෘත්තය ඔය හිතනවාද මේ ප්‍රදේශයේ මේ කියන්නේ විතරක් පැතිරිච්ච දෙයක් කියලා. නෑ මිත්‍රෝනි. මෙතන තියෙනවා මේ අපිට හිතා ගන්න බැරි දෙයක්. මොකද මේක මේ අප්‍රිකාවේ එක ප්‍රදේශයක න අපිට කියන්න පුළුවන් රයිට්. ඒ හරියේ ඉන්න ජනතාව අතර තියෙන මේ පුරාවෘත්තයක් මිත්‍යාවක් සහ එයාලා දැකපු අමුතු සතෙක් ගැන මෙයාලා මේ කතා වෙනවා ඔය වගේ කියලා. නෑ මේක මේ හොයාගෙන යනකොට මෙයාලට හම්බ වෙනවා ගානාව, ෂයරේ, සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව, කොන්ගෝව, මධ්‍යම අප්‍රිකාව, උගන්ඩාව, ටැන්සානියාව, සූඩානය මේ වගේ මහා පැතිරුණු පළාතක හැම රටකම වගේ අප්‍රිකානු මහද්වීපයේ මේ සතා ගැන කතා වෙනවා. මේ ගැන පුරාවෘත්තයක් තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තියෙන්නේ මේ සමහර රටවල් වල ඉන්න ජනතාව එකිනෙකට වෙනස්. එයාලගේ භාෂාව වෙනස්. එයාලගේ ගතිපැවතුම් වෙනත්. අනික එයාලා දැන් මේ ට්‍රයිබ් වශයෙන් දැක්කොත් මරා ගන්නවා. මේ කතා කරලා මේ පුරාවෘත්තයන් කතන්දර හුමාරු කරගන්න මානසිකත්වය නෙමෙයි මෙයාලා ඉන්නේ. ඉතින් ඒ හැම කෙනෙක්ම කියන්නේ මේ එකම දෙයක් ගැන. එකම සතෙක් ගැන එයාලා කියනවා. මේ අපේ හිටියා දැක්කා මේ දැන් හිටියා. අන්න එහෙම කතා තමයි කියන්නේ මේ කවුරුවත් කියන්නේ එයාලා ගාව නෙමෙයි විස්තරයක් නැහැ මේ අපේ 100ගේ 100 තමයි දැකලා තියෙන්නේ. ඔව් මේ බොහොම කාලයකට පස්සේ අපේ මේ මුත්තගේ මුත්ත දැකලා තියෙන්නේ. එහෙම නෙමෙයි. ජීවමාන සාක්ෂි ඉන්නවා ගම්වල. මේ මම දැක්කා කියන්න බොහෝ පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේකේ මේ අනික එයාලගේ භාෂාව වෙනස්. මේ ගෝත්‍රික ජනතාවගේ මේ ඒ කට්ටියගේ භාෂාව වෙනස්. දැන් එයාලා කතා කරන්නේ එක භාෂාවක් බොහොම කිලෝමීටර් 100ක් පැනනහම කතා කරන්නේ වෙන භාෂාවක්. එයාලා සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා ඉන්නේ මේ වනාන්තර මැද්දේ. ඉතින් මෙයාලා අතරේ මෙහෙම එකම පුරාවෘත්තයක් මුළු අප්‍රිකානු මහද්වීපයක් පුරාම පැතිරෙන්න තියෙන සම්භාව්‍යතාවය ඉතාමත් අඩුයි කියලා තමයි විශේෂඥයෝ පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේක මේ ඇත්තටම අද වෙනකොට කියන්නේ ඒක බොහොම ඈතක ඉඳන් අද වෙනකොට මේ අප්‍රිකානු ස්වදේශික ජනතාවගේ මේ හදවතටම කාය වැදිලා. මොකද එයාලා 100%ක්ම විශ්වාස කරන මට්ටමේ ඉන්නේ. කාලිමෙම්බේ ඉන්නවම තමයි කියන මානසික මට්ටමේ තමයි එයාලා ඉන්නේ මේ ස්වදේශික ජනතාව. ඉතින් මෙයා මේ ගොඩක් දුරට මේ අප්‍රිකානු වැසි වනාන්තර එතකොට ඝන මිනිසුන් පය නොගැහෙව් සමහර විට ගෝත්‍රික ජනතාවවත් නොගිය ප්‍රදේශවල ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. අහම්බෙන් මෙයාලා දැකලා තියෙන්නේ ළඟට ඇවිල්ලා ගම්මාන කිට්ටුවට අහම්බෙන් ආපු කෙනෙක් තමයි මෙයාලට මේ ඇස ගැටලා තියෙන්නේ. එතකොට සහෝදරුන්නේ මේ මෙයා ගැන මේ විශ්ලේෂණය කරලා විද්‍යාඥයෝ බලලා මේ එන තොරතුරු ඔක්කොම එකතු කරලා බලපුවම මෙයාලා කියනවා මේ දිග බෙල්ල, කොට පාද, කියන්නේ
කුඩා හිස දිග වලිගය මේ ඔක්කොම කරලා මේ කම්පෙයාර් කරලා මෙයාලා මේ ස්ට්‍රක්චර් එක හදලා ඒ කියන්නේ හැඩරුවක් හදලා බලපුවාම මම මේ පැත්තේ පෙන්වන්නේ එයාලා කියන විදිහට මීට අවුරුදු මිලියන 150 140කටත් කලින් මේ ලෝකෙන් වඳ වෙලා ගිය බ්‍රෝනටෝරස් අර දිග බෙල්ලක් තියෙන ජුරාසික් පාක් ෆිල්ම් එක බලලා තියෙන කට්ටිය මතක ඇති බ්‍රෝනටෝරස් කියලා කියන්නේ අන්න ඒ හා සමානව ඒ හා හැඩරුව තියෙන මේ ජීවියෙක් ගැන තමයි මේ කට්ටිය මේ වාර්තා කරලා තියෙන්නේ. මෙතනින් කතාව ඉවර වෙන්නේ නැහැ. දැන් ටික ටික එනවා වර්තමානයට. ඒතකොට 1927 ඇල්ෆ්‍රඩ් ඇලෝසියස් මෙයා මේ බ්‍රිටිෂ් ට්‍රේඩින් කම්පැනි එකේ තමයි වැඩ කරලා තියෙන්නේ ගැබොන් වල. වර්තමාන ගැබොන් කියන රට තියෙන ප්‍රදේශයේ බ්‍රිටිෂ් ට්‍රේඩින් කම්පැනි එකේ වැඩ කරලා තියෙන්නේ. මෙයා මේකේ මේ ස්වදේශිකයන්ගෙන් මේ කියන්නේ අහලා එයාලත් එක්ක මුහු වෙලා මේ ගැන මේ සතා ගැන සෑහෙන ලොකු විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ එංගලන්තේ පුවත්පත් වලට. ඉතින් මෙතන මෙහෙම දෙයක් වෙලා තියෙනවා 1900 1940 වගේ කාලය තුල මේ යුරෝපා මහද්වීපයේ සෑහෙන කෙනෙක් මේ මකාලේ මෙම්බේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒකට හේතුව උනේ මේ යුරෝපා මහද්වීපයේ හිටපු බොහෝ දෙනා මේ අධිරාජ්‍යවාදී ඒ කියන්නේ මේ යටත් විජිත අල්ලගත්ත ප්‍රදේශ වලට ගිහිල්ලා ඒ වගේ වැඩ කරලා රත්තරන් පතල් වල මිනිරම් පතල් වල ඒ වගේ තැන්වල වැඩ කරලා ස්වදේශිකයන් එක්ක මුහු වෙලා වනාන්තර වල ගැවසිලා නැවතත් තමුන්ගේ රටට ගිහිල්ලා මම මෙහෙම සතෙක් දැක්කා කියලා සෑහෙන දෙනා මේ වාර්තා ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් යුරෝපයේ මේක ලැබු ගින්නක් වගේ පැතුරුණා 1900 ඉඳන් 1940 කාලය තුර බොහෝ පුවත්පත්වල සංග්‍රහවල පළ වුණා මේ මකාලි බෙම්බේ ගැන විස්තරය. අපි පොඩ්ඩක් පල්ලෙහාට එමු මෑතකට එමු මේ 1981 මේ ජීව විද්‍යාඥයෙක් වෙච්ච රොයි මැකල් සහ එයාගේ සහායකයෙක් වන හෙන්රි පවෙල් මෙයා මේ දෙන්න මේ මකාල් බෙම්බේ ගැන හොයන්න ඕන කියලා කොංගෝ වලට යනවා ගිහිල්ලා මේ ස්වදේශිකයන් එක්ක ජීවත් වෙනවා ටික කාලයක්. ජීවත් වෙලා මෙයාලා මේ ඇත්තක්ද බොරුවක්ද කියලා කියන්නේ හොයාගන්න තමයි එයාලා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දැන් එකම දේ දැන් අද කියප එක බොරුවක් නම් හෙට වෙන එකක් කියන්න පුළුවන්. ඒ විදිහට මෙයාලා මේ බලනවා try කරලා මේ එකම කට්ටියත් එක්ක ඉඳලා මේ විවිධ ජන කොටස් හම්බෙලා මේ කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් මෙයාලා කියනවා මේ කියන කතාව මෙයාලා මේ කියන්නේ මේ බොරුවක් වෙන්න බෑ. මේ සතාව ඇසින් මේ දැකපු කට්ටිය හම්බෙනවා. එයාලා එදා කියපු දේම තමයි අදටත් කියන්නේ. එයාලා කියනවා මේ හිටියා කියලා කියනවා. හැබැයි මෙයාලා දැකලා තියෙනවා හිටිය බවට සලකුණු ගිහිලා පෙන්නලා තියෙනවා. මේ ගිය අඩිපාරවල් මෙතන තමයි කාලා තියෙන්නේ. මේ වසුරු එල්ලලා තියෙනවා. ඉතින් මේවා ගොඩක් දේවල් පෙන්නලා තියෙනවා. හැබැයි මේ දෙන්න කියනවා අපිට ඇහෙන් දකින්න හම්බුන්නේ මේ බොහෝම ළඟට අපි ගියා. අපි උත්සාහය කළා. අපි පස්සේ ආවා. මොකද අපිට ගොඩාක් කාලයක් රැඳී ඉන්න බෑ. ඔයාලා දන්නවා වැසි වනාන්තරයක එහෙම දිග කාලයක් ඉන්න බෑ. ඉතින් මෙයාලා උඩරිම උත්සාහය දරලා තියෙනවා. මේ ගැන ලොකු විස්තරයක් කරන්න. මේ ගැන 1987 දී මෙයාලා පොතක් ලියලා තියෙනවා මේ සතා ගැන. ඉතින් මෙතෙන්දි මෙයාලා මේ කියලා තියෙනවා මේ මිනිස්සුන්ට බොරු කියලා ලැබෙන්න දෙයක් නැහැ. මොකද මේ මිනිස්සුන්ට මේ අපිට බොරුවක් කියලා මේ මිනිස්සුන්ට ලාභයක් නැහැ. අනික එයාලට ප්‍රසිද්ධියත් වැඩක් නැහැ. එයාලා මේ සෝෂල් මීඩියා ප්‍රොපගන්ඩා මේ මීඩියා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එයාලා දැකපු දේ විතරයි අපිට කියන්නේ. මොකද එයාලාට බොරු කියලා සහ මේ ප්‍රසිද්ධ වෙලා වැඩක් නැහැ මේ ස්වදේශිකයන්ට. මේ එදා වේල දඩයමක් කරන් ජීවත් වෙන මිනිස්සු. ඉතින් එයාලා කියන දේ අපිට නොපිළගෙන ඉන්න බෑ. ඉතින් අපි හිතන්නේ එයාලා කිව්වේ ඇත්ත කියලා තමයි මෙයාලා මේ පොතේ මේ විස්තර කරලා තියෙන්නේ. 1983 දී අපි තව පොඩ්ඩක් පල්ලෙහාට එනවා. මර්සිලේන් අගන්ගා කියන මේ විද්‍යාඥයා මේ කියලා තියෙනවා මම වීඩියෝ එකක් ගත්තා කියලා. හැබැයි මෙයා මෙතන මේ පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා. මෙයා වීඩියෝ එක ඩික්ලෙයාර් කරලා නැහැ. වීඩියෝ එක ඉදිරිපත් කරලා නැහැ. මෙයා කියනවා මේ වීඩියෝ එක මම ගත්තා කොංගෝ වල මම ආපහු එනකොට සෑහෙන වැසි වලට මේවල් ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. මගේ මේ ඔක්කොම ඩිස්ට්‍රොයි වුණා. මට ඒ හින්දා මේක ඩික්ලෙයාර් කරන්න බෑ කියලා. ඉතින් මේ කතාව ඇත්තටම මේ 50-50 තියෙන්නේ. අපිට ඒක කියන්න බෑ. 1985 ඉඳන් 1992 වෙනකම් ස්කොට්ලන්ත ජාතික විලියම් බිලි අවස්ථා කීපයකදීම මෙයා කියලා තියෙනවා මම සෑහෙන දවසක් අප්‍රිකාවේ කොංගෝ වනාන්තරයේ මෙයා හෙව්වා. මට ඉතාමත් ළඟින් මෙයා මග ඇරුණා. මම හිතනවා එයා මං ගාවින්ම ගියා කියලා. හැබැයි මට එයා බලා ගන්න බැරි වුණා කියලා මෙයා විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ 1993 දී
පුවත්පත් වාර්තාකාරයෙක් වෙච්ච හංටන් මෆින් මෙයාගේ නම පොඩක් කියන්න අමාරුයි නම මෙයාගේ හංටන් මෆින් මෙයා මේ අප්‍රිකාවේ ගොඩාක් කල් ජීවත් වෙලා පොත් තුනක් ලියලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේකේ මෙයා ලියලා තියෙනවා drums along the Congo, trail of the Mokale Mbembe, lost living dinosaurs. ඔයාලට මේක බලන්න පුළුවන්. මම බලන්නම් මේ පොත්වල ලින්ක් එකක් තියෙනවා නම් දාන්න. නැත්තම් මේ පොත ඔයාලට මම හිතන්නේ ඉන්ටර්නෙට් වලින් අරන් බලන්න පුළුවන්. මේ පොත් තුනේ මෙයා සම්පූර්ණ විස්තරයක් ලියලා තියෙනවා. මේ සතා ගැන, ඒ කියන්නේ ස්වදේශිකයන් සමග ඇවිසිලා ඒ හා සම්බන්ධව ඒ තියෙන සාක්ෂි, ඒ පුරාවෘත්ත ගැන එයා ඒ සෑහෙන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. හරි මිත්‍රෝනි. දැන් අපි 21 වෙනි සියවසට. දැන් මේක පරණ කතාවක් වගේනේ අපිට පේන්නේ මිස්සර මේ පුරු මේ පරණ පුරාවෘත්තයක් 1900 1920 ගණන් වල ඔහොම කිය නෑ මේ අපි දැන් 21 වෙනි සියවසට දැන් යන්නේ. අපි ආව මේ ආසන වශයෙන් 21 වෙනි සියවසේ අග මේ 20 වෙනි සියවසේ අකට එනකන් මේ තොරතුරු ඇවිල්ලා තිනවා. බලමු 21 වෙනි සියවසේ මොනවද වෙලා තියෙන්නේ කියලා. 2001 කියන්නේ බොහොම මෑතක BBC එක. දන්නවා BBC එක කියන්නේ මොකක්ද කියලා? BBC න් ටීවී වැඩසටහනක් කරනවා කොංගෝ වල පිග්මි බියාකා කියන පිග්මි කණ්ඩායමක් එක්ක මෙයාලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා, ටීවී ප්‍රෝග්‍රෑම් එකක්. මෙයාලා මේකේ ඒ භාෂා පරිවර්තකයෝ භාවිත කරලා ඉන්ටර්විව් වගේක් කරලා මේ මකාලි මෙම්බේ ගැන මෙයාලගේ විස්තර අහනවා. ඉතින් ඔවුන් දෙනවා සවිස්තරාත්මක විස්තරයක්. ඔවුන් ඒ දැකපු බවට ඒ කියන්නේ අපි යාව දැක්කා, අපේ තාත්තලා දැකලා තියෙනවා, අපේ පුරාවෘත්තයක්, එයා මෙන්න මේ වගේ හැඩරුව, එතකොට එයා කන්නේ මේවා, ඒ වගේ විස්තර වගේක් මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී මෙයාලා කියනවා. ඉතින් මේ බොහොම මෑතක 2001 දී 2016 දී ට්‍රැවල් ඩොකියුමන්ටරි එකක් කරනවා ඩිස්කවරි channel එකකට. ටීම් එකක් ගිහිල්ලා දකුණු අප්‍රිකාවේ. දැන් ඔය ඉන්නේ අර කොංගෝ පැත්තේ නෙවෙයි, දැන් මේ දකුණු අප්‍රිකාවේ. පල්ලෙහාටම ඇවිල්ලා ඉන්නේ. මෙයාලා සති 4ක් මේ පිග්මි ගමක ඉන්නවා. ගමක ඉඳලා ඒ පිග්මි ගෝත්‍රයත් එක්ක මුසු වෙලා එයාලත් එක්ක කතා බහ කරලා තොරතුරු ලබා ගන්නවා මේ මකාල් මෙම්බේ ගැන. එයාලත් අර විදිහම විස්තරයක් තමයි කියන්නේ. ඔයාලා බලන්න ඔය මැප් එකේ අර මම ඉස්සරහ කියපු කොංගෝ පැත්තේ ඉඳන් දකුණු අප්‍රිකාවට කොච්චර දුරද කියලා. ඉතින් කතන්දරයක් ඔච්චර දුරක් එන්න පුළුවන්ද කියන එකත් බලන්න ඕනේ. එයාලා කියන්නේත් අර විදිහම ලක්ෂණ තමයි. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරපු කට්ටියත් කියන්නේ මේ කියපු විස්තර ඔක්කොමත් එක්ක අපි ගියා බලන්න. අපිට ප්‍රශ්නේ තිබුණේ මෙයාව අපිට අල්ලගන්න බැරි වුණා සහ දැක ගන්න බැරි වෙච්ච එක ගැන. එයාලා කියන්නේ ට්‍රයල් දැක්කා. ඒ කියන්නේ අපි මේ ෆුට් ප්‍රින්ට් දැක්කා කියන තැනට විතරයි මෙයාලත් ඇවිල්ලා තියෙන්නේ. 2018 දී ඩැනිෂ් රේඩියෝ channel එකෙන් කණ්ඩායමක් ගිහිල්ලා එයාලත් මේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා, බලනවා පුළුවන් තරම් දේවල් හොයාගන්න. හැබැයි මෙයාලටත් සෑහෙන දෙයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අර විදිහටම තමයි අර වෙනත් කණ්ඩායම් වගේ ළඟට ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ. ඉතින් එතන එහාට මෙයාලට යන්න හම්බෙලා නැහැ. දැන් මම මේ කතාවේ අන්තිම කොටසට එන්න යන්නේ. ඇත්තටම මේ මකාලේ මෙම්බේ කියන මේ සතා මේ වන්දවේගීය ඩයිනෝසර්ස් වරුන්ගෙන් මේ පැවතගෙන එන එක සතේකේ එක පුරුකක් තාමත් ඉතුරු වෙලා අප්‍රිකානු මහද්වීපේ ඉන්න පුළුවන්ද? මෙන්න මේ කතාව පොඩ්ඩක් අහන්න. අප්‍රිකානු මහද්වීපේ ඉන්න පුළුවන්ද බැරිද කියලා කියන්න අපිට අයිතියක් තියනවද? අප්‍රිකානු මහද්වීපයේ සහෝදරවරුන් තාම 150කට වැඩි ප්‍රදේශයක් තියෙනවා මිනිස්සු ගිහිල්ලාම නැහැ. පය ගහලම නැහැ. ඔබටත් මටත් කියන්න බෑ කිසිම දෙයක්. මොකද මේ වගේ සතෙක් සාමාන්‍යයෙන් අපිට හිතන්න බෑ මේ මිනිස්සු ගැවසෙන ජනාකීර්ණ ප්‍රදේශ වලට එනවද එයිද කියලා හිතන්න බෑ. කොහොමත් මිනිස්සුකින් ඈත් වෙලා ඉන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන් මෙයාලා කැලේ ඇතුළටම යනවා. සහ සොයා නොගත් ප්‍රදේශ වල ඉන්නවා. ඒ හින්දා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට දකින්න තියෙන සම්භාව්‍යතාවය බොහොම අඩුයි. මොකද 50ක් විතර තාම අප්‍රිකානු මහද්වීපය සම්පූර්ණයෙන්ම ගවේෂණය කරලා නැහැ. මේ ස්වදේශිකයෝ මේ අප්‍රිකානු මහද්වීපයේ අවුරුදු දහස් ගාණක් තිස්සේ ජීවත් වෙන කට්ටිය. ඉතින් මෙයාලා මේ මොකෙක් හරි දැකලා තියෙනවා. මොකද මෙයාලට අලියෙක්ද, කොටියෙක්ද, සිංහෙක්ද, හිපොපොටේමස් කෙනෙක්ද, රයිනෝසිරස් කෙනෙක්ද කියලා මේ වෙන් කරලා හඳුනා ගන්න බැරි මිනිස්සු කොටසක් නෙමෙයි. මොකද මෙයාලා මේ වනයත් එක්ක අවුරුදු දහස් ගාණක් ජීවත් වෙන කට්ටිය. ඉතින් මෙයාලට මේ අමුතු සතෙක්ද නැද්ද කියන එක වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම් මේ පරිසරයත් එක්ක මුහු නොවෙච්ච જાතියක් නෙමෙයි. ඒ හින්දා මේ කියන කතාව මෙයාලා මේ පුරාවෘත්තයකින් එහා ගිය දෙයක් කියලා බොහෝ දෙනා කියනවා. එතන අපිට අරගත යුතු දෙයක් තියෙනවා. මොකද පුරාවෘත්තයක් සහ මේ කතාව අතර ලොකු වෙනසක් තියෙන්න ඕනේ.
පුරාවෘත්තයක් එකම කතාවක් දිග කාලයක් ඔය වගේ එනවා නෙමෙයි මේ දැන් ඒ දැකපු කට්ටිය කියන්නේ මේ මොහොතෙත් ඉන්නවා දැකපු කට්ටිය. අදටත් සමහරට කවුරු හරි ඇති දැන් මම අද දැක්ක කියලා කියන්න බලාගෙන. අනික මේ අප්‍රිකානු මහද්වීපයේ රටවල් එකින් එක බොහෝ වෙනස්. කතා කරන භාෂා වෙනස්, සංස්කෘතිය වෙනස්. එක්කෙනෙකුට එක්කෙනෙක් රුස්සන්නේ නැහැ. සමහර කට්ටිය මේ ගෝත්‍රික පරම්පරාගත මේ ගෝත්‍රික මේ කණ්ඩායම් අතරේ මේ යුද්ධ තියෙන්නේ. ඉතින් මෙයාලා මේ කතාවක් මේ වගේ දෙයක් මෙහෙම පැතිරලා යන්න තියෙන සම්භාවිතය බොහෝ දුරට අඩුයි. මොකද ඒ කට්ටිය ඒ ප්‍රදේශයේ දැකපු දේ කියනවා කියලා තමයි මට හිතෙන්නේ. අනික මේක ගොඩාක් පරණ කතාවක් නෙමෙයි. දැන් අවුරුදු 10 ගානකට කලින් වෙච්ච මෙහෙම අවුරුදු 1000කට කලින් මෙහෙම කෙනෙක් හිටියා. ඉතින් අපි එහෙම කිව්වා මේ කෙනෙක් හිටියා. මෙන්න මේ විලිය තමයි හිටියේ. මේ ගංගේ තමයි හිටියේ. අපේ 100ගේ තමයි දැකලා තියෙන්නේ. එහෙම කතාවක් නෙමෙයි මේක. මේක මේ මෑතක මේ අද ඊයේ ඉන්න කට්ටියත් විඩින් විඩේ මුහු වෙන දකින අප්ඩේට් වෙන සතෙක් ගැන තමයි මේ අපි කතා වෙන්නේ. අනික මේ සතා ගැන මේ මකාලේ මෙම්බ ගැන කතා කරනකොට මේ අප්‍රිකානු ගෝත්‍රිකයන් බොහෝ දුරට මේ අතිශෝක්තියෙන් කතා කරන්නේ නැහැ. මෙහෙම හිටියා මෙයාට අත්තරු තිබුණා මෙයා මේ ඊට පස්සේ වතුර යටින් යනවා ඊට පස්සේ වතුර යටින් ඇවිල්ලා උඩට අත්තරු ගහගෙන මකරෙක් වගේ පියාඹගෙන යනවා. එයා ගිහිල්ලා අහසට යනවා අහසේ හඳ වටේ කරකලා එනවා. එහෙම කතාවක් කියන්නේ නැහැ මෙයාලා. මෙයාලා ඊටාම සරලව කියන්නේ මෙයා ඉන්නේ මේ ගඟේ මඩේ මේ ගැඹුරු තැන්වල දිය පතුලේ ඉන්නේ. මෙයා උඩට එනවා මේ ගස්වල කොළ තමයි කන්නේ. මේ මඩේ ඉන්නේ ඊට පස්සේ වතුරට යනවා. ඔය වගේ පොඩි දෙයක් විතරයි කියන්නේ. මෙයාලට මේක කතාවක් විදිහට මවලා කියන්න ඕන නම් මෙයාලට කියන්න දේවල් ගොඩක් තියෙනවා. මේ පියාඹුවා රැට මෙයා යනවා මේ දිවි ලෝක යනවා නැත්නම් සුරංගනාවි හොයාගෙන යනවා නැත්නම් මේ අහස ගිනි පිඹිනවා. එහෙම දෙයක් මෙයාලා කවදාවත් කියන්නේ. මෙයාලා කියන්නේ මෙන්න මෙහෙම ඉන්න මේ ළඟ ඉන්නවා. මෙයාලා ඉන්නේ මේ තැන්වල කන්නේ මෙන්න මේ දේවල්. මේ වතුරේ ඉන්නවා මඩේ ඉන්නවා ආය උඩට එනවා ඉවුරේ ඉන්නවා යටට යනවා. ඔය වගේ සිම්පල් කතාවක් විතරයි මෙයාලා මේ කියන්නේ. ඊට පස්සේ අපිට මෙතනින් තව පල්ලෙහාට එන්න දෙයක් තියෙනවා. මොකද හේතුව සහෝදරයන් ඔයාලා දන්නවා අප්‍රිකානු මහද්වීපයේ අදටත් හඳුනා නොගත් ජීවීන් විටින් විට හම්බ වෙනවා. අප්‍රිකානු මහද්වීපය විතරක් නෙමෙයි ආසියාවේ දකුණු ඇමරිකාවේ උතුරු ඇමරිකාවේ යුරෝපයේ කොහෙත් හඳුනා නොගත් ජීවීන් කොට්ටාස අදටත් හම්බ වෙනවා. සහ වඳ වෙලා කියලා අපි හිතන ජීවීන් කොට්ටාසත් අපි දකින්න එකපාරට. ඒ හින්දා මේක සම්පූර්ණයෙන්ම නැහැ කියන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් දෙයක් තීරයක් තියෙනවා. දැන් ඒ ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයෙකුට ඒහා සමානව සාක්ෂියක් ජීවමාන සාක්ෂියක් හම්බෙනකන් ඒක පිළිගන්නේ නැහැනේ. ඒකනේ දැන් විද්‍යාවේ හැටි. එහෙම කියලා ඒක නැහැ කියන්න බැහැනේ අපිට. මොකද එහෙම නැහැ කියන්න අපිට අයිතියක් නැහැ. ඒක විද්‍යාත්මකව පිළිගන්නවා කියන එක එකක්. සහ මිනිස්සු විසින් ඒ ගැන ප්‍රකාශ කරන අදහස් අපි දැක්කා කියන කතාව කියන එක දෙකක්. ඉතින් මේක දෙක එකට ටැලි වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ සතෙක් ජීවග්‍රහයෙන් අල්ල ගන්න ඕනේ. එතකොට තමයි විද්‍යාත්මකව පිළිගන්නේ මෙහෙම සතෙක් ඉන්නවා කියලා. ඉතින් මේ නිතරම අලුත් ජීවීන් හම්බ වෙනවා ඉන්න ජීවීන් නැති වෙලා කියලා ගොඩක් කාලෙකින් පස්සේ හම්බ වෙනවා. ඉතින් මේ වගේ දත්ත අනුව අපිට කියන්න පුළුවන් මේක 50ට 50 තියෙන කතාවක් තමයි මේ මකාල මෙම්බේ ගැන කියන්නේ කියලා. ඉතින් අපි කියන්නේ මේ දැන් අප්‍රිකානු මහද්වීපයේ මේ විදිහට සතෙක් ඉන්නවා කියලා ලේසියෙන් පිටස්සරව ගිහිල්ලා වෙන කාටවත් ඔලුවට දාන්නත් අමාරුයි. මොකද මේ අප්‍රිකානු මහද්වීපය කියන්නේ අඳුරු මහද්වීපයක්. මේ අඳුරු මහද්වීපයේ ඇතුළට ගිහිල්ලා ඒකේ මැද තියෙන ගමක කාට හරි මෙහෙම කතාවක් උගන්වලා එන්න බෑ කාටවත්. ඒක බොහොම අමාරු කතාවක්. මොකද එයාලා සමහර විට අවුරුදු 10 ගානකින් බාහිර පරිසරය දැකලා නැහැ. ලෝකයක් දැකලා නැහැ. එයාලගේ ගම තමයි එයා දැකලා තියෙන්නේ. ඉතින් මේ ගම ඇතුලේ තියෙන මේ කතාව කාටවත් පිටින් ගිහිල්ලා උගන්වන්න පුළුවන් කතාවක් නෙමෙයි ලේසි. එයාලා තුලින්ම ඇතිවෙච්ච දෙයක් වෙන්න ඕනේ. එයාලම දැකලා එයාලටම හම්බෙලා ඇතිවෙච්ච කතාවක් වෙන්න ඕනේ. නැත්තම් මේ බාහිරෙන් ඉන්ජෙක්ට් කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඉතින් මේ පොඩ බලන්න මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. මේ 1992 දී මේ ජපන් ගවේෂකයෙක් මේ කොංගෝ වනාන්තරයේ උඩින් යනකොට මෙයා මේ එයාගේ අතේ තිබිච්ච කැමරාවකින් වීඩියෝ කරන ලොකු ජලාශයක මේ අමුතු සතෙක් පීනනවා. ඉතින් මේක මේ පිළිගන්නවා මේක ඇත්ත වීඩියෝ එකක් කියලා. ඉතින් මෙයා එතන ඉහට දන්නේ නැහැ මේ කවුද මේ මොන වගේ සතෙක්ද කියලා දන්නේ නැහැ. එයා දැකපු දෙයක් තමයි මම ඔය දැන් වීඩියෝ එකකින් පෙන්නන්නේ. The Bayaka story very seriously. In 1992,
A Japanese expedition travelled to remote Lac Tele, in the heart of the Congo forest. They were looking for a dinosaur, a long-lost leftover from the Cretaceous period. They even claimed to have seen and shot footage of a plesiosaur-like creature swimming in the waters of the lake. ඉතින් සමහර විට ඒ අපි දන්නේ කවුද කියලා ඒ වගේ වීඩියෝස් තියෙනවා unidentified. ඒවට ඒ වීඩියෝ එක ඇත්ත වීඩියෝ එකක් කියලා පිළිගන්නවා. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ජනතාව මේ ස්වදේශිකයෝ මොකෙක් හරි දැකලා තියෙනවා. සමහරට මෙයාලට මේක කියාගන්න මේ හරියටම තොරතුරු ඉදිරිපත් කරගන්න බැරි ක්‍රමවේදයක් තියෙනවද දන්නේ නැහැ. නැත්තම් අනිවාර්යයෙන් මෙහෙම සතෙක් ඉන්නවා මෙතන. මෙයාලා දැකලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එයාලා දැක්කට මෙයා ඉන්නවද නැද්ද කියන එක පිළිගන්න දැන්ට ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන් අනුව වීඩියෝ සාක්ෂියක් හරි මියගිය සතෙක් හරි නැත්තම් ජීවමාන සතෙක් හරි හොයාගන්නකම් මේක අපිට 100%ක් විද්‍යාත්මකව පිළිගන්න වෙන්නේ නැහැ. හැබැයි මේ මකාලේ මෙම්බේ ගැන තියෙන මේ පුරාවෘත්තය මීට අවුරුදු 10 ගානක ඉඳන් අද වෙනකක් තියෙනවා. මම හිතන්නේ තවත් අවුරුදු 10 ගානක් වෙනකන් ඉස්සරහට තියෙයි. බලමු මේ කතාව අපි ජීවමානව ඉන්නකම් පුරාවෘත්තයක් විදිහටම තියේද නැත්නම් පුරාවෘත්තය බිඳ වැටිලා සත්‍ය කතාව බවට පත් වේද කියලා. හරි අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්. See you.